හරි good evening. අද අපි ලෙසන් එක කරන්නේ මේ poems ගැන. හරි. poems ඕගොල්ලෝ කරලා ඇති grade 6 ඉඳන් 9 වෙනකම් ගොඩක් වෙලාවට ඔය term test වලට එහෙම poems එනවා. අවිල්ලා තියෙනවා. නමුත් O level වල grade 11 10 වලට poems එන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. poem එකක් කියන්නේ reading question එකක් විදිහට තමයි poem එකක් කියන්නේ. මම මෙතන පෙන්නන්නම් question normal poem එකේ එන්නේ test 13 එකට. ඒ කියන්නේ මේ second paper එකේ 13 වෙනි ප්‍රශ්නෙට බලන්න මෙන්න මේ අවුරුද්ද මේ 2017 2017 විතරයි poem එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන. හරි. ඩික්ෂනරි පේජ් එකක් ඇවිල්ලා තියෙනවා එක අවුරුද්දක්. ඒකත් එක අවුරුද්දයි. අනිත් ඒවා ඇවිල්ලා තියෙන ඔක්කොම අර මැචින් කරන ඒවා. මැච් අර කොටස් දෙකක් මැච් කරන්නේ. ඒ දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අර poem එක ඇවිල්ලා තියෙන්නේ එකම එක අවුරුද්ද. එතකොට 17 පස්සේ 17 වලින් පස්සේ එකපාරක්වත් poem එකක් ඇවිල්ලා නැහැ. ඒතකොට poem එකක් එන්න ලොකු chance එකක් තියෙනවා. ඒක එක අවුරුද්දකින් පස්සේ ඇවිල්ලා නැති නිසා. හරි. 17 කිව්වම ගොඩාක් ලොකු කාලයක් නේ. අවුරුදු සිලබස් එක පටන් ගන්නේ 16 ඊට පස්සේ 17 එනවා. ඊට පස්සේ ඇවිල්ලාම නැහැ. හරි. එතකොට හැබැයි poem කියන එක සිලබස් එකේ හොඳටම තියෙන දෙයක්. ඒක නිසා අපි poem එකට ready වෙන්න ඕන. right? හරි. මේ මෙන්න මේ ටික මම ගොඩක් සිංහලෙන් තියෙන ඒවා කියවන්නේ නැහැ. ඕන ටික විතරක් කියවන්නම්. මේ title of the poem. poem එකක title එක කියන්නේ මොකද්ද? දැන් poem එකේ ගොඩක් වෙලාවට poem එකට තියෙන මාතෘකාවක් නමක්. හරි. අන්න ඒක තමයි title of the poem. What is the title of this poem කියලා අහුවොත් ඒකයි. හරි. දැන් මම title එකක් පෙන්නන්නම් ඉස්සරහට. poem එකේ උඩින්ම තියෙනවා title එක මොකද්ද කියලා. හරි. මේ තියෙන poem එකේ අංක 1 බලන්න. මම මෙතන example එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක poem එකක්. හරි. මෙන්න මේවා ඇවිල්ලා boards. හරි. මේ නම් කරලා තියෙන මොනවද එක එක කැලි ටික. හරි. එතකොට මෙන්න මේක තමයි ටයිටල් එක. ඔය poem එකේ ටයිටල් එක තමයි ඕක. ඔක උඩින් තියෙන මේ ටයිටල් එකේ නම Boats Sail on the Rivers. Right? That is the title of the poem. The second one is theme of the poem. poem එකේ theme එකක් කියන්නේ. ඒ කියන්නේ තේමාව කියන එක. සිංහලෙන් කිව්වොත් තේමාව. ඒ කියන්නේ ඒක නම් කෙලින්ම අහන අඩුයි. තේමාව කියන්නේ poem එක ඇතුලේ තියෙන කතාව මොකක්ද කියන එක. උඩ තියෙන heading එක නෙවෙයි. මොකක් ගැනද මේ poem එක යන්නේ. දැන් for example යන්න පුළුවන් love ආදරය ගැන poem එකක්. එහෙම නැත්නම් nature සබහා දහම ගැන. නැත්නම් war යුද්ධය ගැන. නැත්නම් peace සාමය. ඔන්න ඔයගේ දේවල් poem වලට themes වෙනවා. ඉන්න ඒක නම් poem එක කියවලම හිතලම තමයි ඒ වගේ එකක් නිකන් හරි ඇහුවොත් ආන්සර් එක ලියන්න වෙන්නේ. නැත්නම් poem එකේ කොහෙවත් theme එක නැහැ. ඒකයි theme එක කියලා නැහැ. හරි. title එක තියෙනවා theme එක නැහැ. next one poet. පොයෙට් එක තමයි බොහෝ විට poem වල poet වත් දාලා තියෙනවා. එක්ක එයා theme එක ළඟ ඉන්නවා. නැත්තම් පල්ලෙහා ඉන්නවා. දැන් අපි මේ example poem එකේ බලමු. poet කොහෙද ඉන්නේ කියලා. මම poet ඉන්නේ මෙතන. හරි end එකේ. ඒ කියන්නේ මෙන්න මෙතන ක්‍රිස්ටිනා ජී රොසෙට්ටි. එයා තමයි මේ poem එකේ මේ poet කවියා. හරි. next one. third one. Words similar in meaning synonyms. මේක ටිකක් වැදගත් එකක්. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. poem මෙහෙම අපිට මෙන්න මේ දෙන example find the word similar meaning for the following words. similar meaning සමාන තේරුම්. මේක තියෙන සමාන තේරුම් හොයන්නලු poem එකේ. දැන් මෙතන beautiful constructs කියලා words දෙකක් තියෙනවා. මේ දෙකට හරියන සමාන තේරුම් දෙකක් poem එකේ හොයන්නලු. beautiful කියන එකට එකක්, construct කියන එකට එකක්. ඒ වගේම poem වල එනවා. දැන් ඉතින් එතකොට poem එක කියවලා බලන්න ඕනේ. මොකක්ද කියලා. දැන් මේ බලන්නකො මෙතන මේ poem එකේ beautiful එකට similar meaning එකක් තියෙන word එකක් තියෙනවා. මොකද්ද? pretty. pretty. right? pretty.
එතකොට අනිත් එක මොකක්ද මේ කන්ස්ට්‍රක්ට් නේ කන්ස්ට්‍රක්ට් කියන්නේ හදනවා කියන එකනේ ඒක තමයි build කියලා තියෙන්නේ right builds එතකොට ඔන්න similar meaning දෙකක් තියෙනවා ආයෙ අපෙන් අහන්න පුළුවන් find the opposite word antonyms for the following words antonym මෙන්න මේකට antonym එකක් near near කියන එකට antonym එකක් තියෙනවා කියලා අහනවා කියන්නේ විරුද්ධ වචනයක්. එහෙනම් අපි කියමු near කියන්නේ ළඟනේ. එහෙනම් දුර කියන එක තමයි antonym එක තියෙන්න ඕනේ බොහෝ විට. මේ තියෙන poem එකේ far. හරි. ඒක ඇවිල්ලා opposite word එක. ඔන්න ඔය වගේ දේවල් අහනවා. හරිද? ඊට පස්සේ අහනවා තව දේවල් අහනවාද stanza. stanza stanza එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දැන් මෙතන මේ set තියෙනවනේ. දැන් මෙතන මේ තියෙන මේ poem එකට stanzas දෙකයි තියෙන්නේ. මේක set එකක් වගේ තියෙන. ඒක සමහරවිට 3 ඒවා තියෙනවා 6 ඒවා තියෙනවා එක එක විදිහට තියෙනවා ස්ටැන්සා මෙතන තියෙනවා ස්ටැන්සාස් දෙකක් හරි මේ තියෙන්නේ මේ එක සෙට් එකක් තමයි ස්ටැන්සා මෙන්න මෙතන තියෙනවා එක හොඳට පෙන්නලා මෙන්න මේ කොටසක් තමයි ස්ටැන්සා එකක් කියන්නේ හරි මෙන්න මේ ටික ඔන්න ඔය වගේ. එතන මෙතන ස්ටැන්සාස් 3ක් තියෙනවා හරිද එතකොට අපි ෆස්ට් ස්ටැන්සා කිව්වොත් මේ ටික මේ ෆස්ට් මෙන්න මේ ටික සෙකන්ඩ් ස්ටැන්සා මේ ටික එහෙමයි එන්නේ හරි ඊට පස්සේ rhyming words ඒකත් හරිම ලේසි නමුත් සමහර ළමයි ඒකත් හරියට දන්නේ නැහැ ඒකත් අවුල් කරගන්නවා rhyming words කියන්නේ ළමයි end එකෙන් වචනේ අගින් හරිද අගින් එක විදියට සමාන වෙන ඒවා අපි කියමුකෝ මෙහෙම face case හරි අන්න ඒ වගේ වචන මුලින් නෙමෙයි මේ හරි එක විදියට මේ සවුන්ඩ් වෙන්නේ අගින් වචනේ අග්ගිස්සේ හරිද එතකොට මේකේ බලමු rhyming words පෙන්නලා තිනවා. මේ බලන්න rhyming words හැමතිස්සෙම ඔයා ලියනකොට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. rhyming word එකක් දීලා ඒකේ අනිත් එක හොයන්න කියනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාලට long කියන එක දෙනවා. මේකට තව rhyming word එකක් poem එකෙන් හොයන්න කියනවා. එතකොට ඇත්තට මොකද්ද poem එකේ තියෙන අනිත් rhyming word එක? song. එහෙම නැත්නම් rhyming word set දෙකක් ලියන්න කියනවා. set දෙකක් ලියන්න කිව්වොත් ඒ තියෙන set දෙකම හොයාගෙන එකට ලියන්න ඕනේ. මේ long කියන එක ලියලා slash එකක් දාලා ඇල එකක් දාලා song කියන එක ලියනවා. තව සෙට් එකක් තියෙන්නේ මේ long song. ඒකත් ලියන්න පුළුවන්. හරි? මේ තවත් rhyming words ඉන්නේ මේ tree me. ගොඩක් වෙලාවට poem එකේ end එකේ තියෙන rhyming words එකක් දීලා තිබ්බොත් ඒකේ අනිත් එක හොයන්න poem එකෙන් නැත්නම් rhyming words ලියන්න කියලා තිබ්බොත් set විදියට ලියන්න. rhyming words දෙකක් ලියන්න කිව්වොත් ඒකට sets දෙකක් ලියන්න ඕනේ. හරි? narrative poem. narrative poem එකක් කියන්නේ මොකක් හරි කතාවක් හරි විස්තරයක් වගේ යන එකට අපි කියනවා narrative poem එකක් කියලා. හරිද? narrator කියලා වචනයකුත් තියෙනවා. narrator කියන්නේ සමහර poem එකේ poem කියන්නේ නිකන් imagination world එක තියෙන එකක් නේ. කියන්නේ අපි ඉතින්ම වාගත්ත එක සමහර ලාවට ගස් කතා කරනවා. සමහර ලාවට මේ වැස්ස කතා කරනවා. ඔන්න ඔය වගේ. එතකොට මේ poem එක ඇතුලේ ඉන්න narrator මේක ඇතුලේ ඉන්නවනේ කෙනෙක්. ජීවි පණ තියෙන කෙනෙක් වගේ. අනේ සමහරට ඒක පණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ළමෙක් වෙන්න පුළුවන්. එහෙම සමහර තැනක එක මලක් වෙන්න පුළුවන්. එහෙම. එතකොට අන්න ඒ narrator කියන්නේ මේ poem එකේ ඇතුලේ ජීවත් වෙන කෙනාට. මේක සිංහලෙන් ඔක්කොම explain කරලා තියෙන නිසා මම explain කරන්නේ නැහැ. හරි? ඊට පස්සේ මෙන්න මේක. තව එකක් එන්න පුළුවන් poem එකක write the line which says I am uncontrollable. හරි write the line which says ලියන්න ඕන line එක ඒකෙන් කියවෙනවා I am uncontrollable. I am කියන්නේ මම uncontrollable කියන්නේ මම පාලනයෙන් තොරයි. මට පාලනයක් නැහැ. එතකොට ඔන්න ඔය තේරුමම එන එකක් poem එකේ තියෙනවා. ඒක හොයන්න කියලා තියෙන්නේ. හරිද? ඒක තියෙනවා poem එකේ බලන්න I am untamed කියලා ඇති.
නැත්තම් මේකේ. අයික තියෙන්නේ මෙතන. මේ අනිත් poem එකේ I am untamed. හරි ඕකමනේ තේරුම I am untamed කියන්නේ uncontrolled කියන එකයි. පාලනයක් නැහැ. හරි මුරණ්ඩුයි වගේ තේරුමක්. එතකොට untamed I am untamed I am uncontrollable. එතකොට මේ ලයින් එකම ලියන්න තියෙන්නේ. අර ඒකේ කියන තේරුම වෙන විදියකට තියෙනවලු poem එකේ. ඒක තමයි අපෙන් අහන්නේ. හරි? ඕකේ. ඔන්න ඔයගේ තමයි poem වල basically ගොඩාක් basically දැනගන්න තියෙන දේවල් ටික. ඒක අර උඩ සිංහලෙන් තියෙනවා note එකේ. ඒක කියව ගත්තොත් තේරෙනවා අවුලක් වෙන්නේ නැහැ. මම poems කීපයක් කරන්නම් අද. හරි? මේ first poem එක Boats sail on the rivers. That is the topic. Georgina Rossetti. That is the poet, right? Boats sail on the rivers and ships sail on the seas. Boat to sail කියන්නේ මෙතන SAL sail. කියන්නේ මුහුදේ ගමන් කරනවට කියන්නේ sail. අනිත් මේ විකුණනවට sail කියලා එකක් තියෙනවා. ඒක SALE sail. Boats sail on the rivers and ships sail on the seas. But clouds that sail across the sky prettier far than these. මේ මොකක්ද කියන්නේ but clouds that sail across the sky. Clouds කියනවලු sky එක එතන ගමන් කරනවා කියන තේරුම තියෙන්නේ. sail කියන එක across the sky. මේ කොහෙද අහසේ. prettier far than these. හරි ලස්සනයිලු අරවට වඩා prettier වඩා ලස්සනයි far than these. These කියන්නේ අර boat sail on rivers, boat ship sail on seas. ඒවට වඩා අහස ගමන් කරන වලාකුළු ලස්සනයිලු. There are bridges on the rivers as pretty as you pleasure, but above bridges heaven and overtops the trees and builds a road from earth to sky is prettier than these. මේ කියන්නේ මොකද්ද? මේක ඇත්තට මේ nature එක ගැන මෙයා කියන්නේ. හරි? There are bridges over the rivers. Bridges පාලම් තියෙනවනේ නේ. ගංගාවන් හරහා. As pretty as you please. ඒව ලස්සනයි. But the bow that bridges heaven and overtops the trees. නමුත් සමහර වෙලාවට අර ගස්වල උඩ ටික overtops the trees ගස්වල උඩ කොටසත් අර අහස උඩට වගේ ගෑවෙන තිබ්බහම ඉතින් ඒවත් නිකන් එයාට පේන්නේ නිකන් පාලමක් වගේලු අහසේ. And builds a road from earth to sky. හරියට road එකක් වගේලු පාරක් වගේලු පොළොවේ ඉඳලා අහසට ගිය. Is prettier far than this. මේ කොටම වඩා ඒව ලස්සන. ඉතින් මෙතන පොඩි දෙයක් මේ කියන්නේ. හරි මේ nature ගැන දෙයක් කියන්නේ. හැබැයි දැන් poem එක බැලුමට ඔයාට කියන්න පුළුවන් මොකක් කිසි තේරුමක් නැති එකක් නේ කියලා. හරි? ඒ වුණාට question වල එහෙම අවුලක් නැහැ. අපිට question ටික බැලුවාම ඒවා අවුලක් නැතුව answers ටික ලියා ගන්න පුළුවන්. බලන්නකෝ. first එකේ අහනවා how many stanzas are there in this poem? ඒ poem එක දැන් අර technique එක දැනගෙන හිටියනම් මේ poem එකේ තේරුම දන්නේ නැති කෙනෙක්ට උනත් මේකට උත්තරේ answer එක දෙන්න පුළුවන්. how many stanzas කීයද? එකයි නේ. එහෙනම් 2 stanzas දෙකයි. හරි? දැක්කනේ? ඒකට ලොකු knowledge එකක් ඕනේ නැහැ. What sails on the seas? මොනවාද ගමන් කරන්නේ මුහුදේ නේද? ඒකක් තියෙනවානේ. What sails on the seas? මේ තියෙන්නේ ships. Ships sails on the seas. So answer is ships. Are there bridges over rivers? මොකක්ද ඒ අහන්නේ? Are there bridges over rivers? මේ තියෙනවද? අපි මොන හරි තියනවා කියලා කියන්නේ කොහමද? there are. පන්තියේ desk 20ක් තියෙනවා. There are 20 desks in the classroom. There are 20 students in the classroom. ඉන්නවා හරි තියෙනවා හරි කියන්නේ there are. මොන හරි ඉන්නවාද තියෙනවාද කියන්නේ are there. Are there bridges over rivers? පාලම් තියෙනවද අහනවා ගංගාවන්ට උඩින්. එතකොට මෙතන බලන්න මේ question එකට. Are there bridges over rivers? මේ yes no answer එක. මේකට වෙන මුකුත් ලියන්න නැහැ. එක්ක yes ලියන්න නැත්නම් no දාන්න. ඉතින් මෙතන මේකේ තියෙනවානේ there are නේ. මොකක්ද තියෙන්නේ? There are bridges on rivers.
ඒක තමයි question එකට අහලා තියෙන්නේ. Are there bridges on the rivers? The answer is yes. Find the word similar in meaning to following words. Similar words අහනවා. Beautiful. බලන්න beautiful. Pretty. හැබැයි මෙතන prettier ලියන්න එපා. හරි? prettier කියන්නේ වඩා ලස්සනයි. beautiful කියන්නේ ලස්සනයිනේ. එතකොට ඒකට වඩා ලස්සනයි කියන එක උත්තරේ ලියලා හරියන්නේ නැහැ. ලස්සනයි කියන එක තමයි ලියන්න ඕනේ. එහෙනම් answer is pretty. Constructs. Builds. Construct කියන ගොඩනගනවා. build කියන්නේත් ඒකම. Name the poet of this poem. මේ poem එකේ poet ලියන්නලු. මෙන්න මේවා තමයි poet. name කියන්නේ මෙතන නම් කරන්න කියන එකයි. හරි? ඉතින් නම් කරන්න කියන එකේ නම ලියන්න තමයි තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. හරි. This is the poet. හරි. Let's see another question. Poem 2. හරි. මේක පොඩ්ඩක් එකපාරක් කියවන්නකෝ බලන්න. Okay, let's see. Read the following poem and answer the question below. The Cloud. The title of the poem is Cloud. Sorry. By Percy Bysshe Shelley. මේ by කියන්නේ විසින්. ඒ කියන්නේ මෙයා විසින් තමයි මේ කවිය ලියුවේ කියන. ඒකට who is the poet of this poem කියලා ඇහුවොත් මේ by කියලා දාන්න නැතුව ලියන්න. හොඳ ඒක යාගේ නමේ කියලා දාන්න නෙමෙයි. Percy වෙන මේ කියලා කොටස තමයි එන්න ඕනේ. Okay. I bring fresh showers for the thirsting flowers from the seas and the streams. I bear light shade on the leaves when led in their noonday dreams. From my wings are shaken, the dews are wakened. The sweet buds, everyone, when rocked to rest on their mother's breast, as she dances above the sun. I wield the flail of the lashing hail, and then again I dissolve in the rain and laugh as I pass in the thunder. First, ඔයා poem එක එකපාරක් read කරන්න. read කරලා බලන්න ඔයා දන්න words තියෙනවද? මුලින් poem එකම එකපාරවට තේරෙන්නේ නැහැනේ. දන්න words මොන හරි තියෙනවද කියලා බලාගෙන යන්න. For example, අපි බලමු දන්න එක fresh කියන එක දන්නවනේ. bring කියන එක දන්නවා. bring කියන්නේ ගේනවා. showers කියන්නේ මෙතන වැස්සට. හරිද? වැස්සට කියන තව වචනය තමයි shower එක. හරි? වහිනවා නම් rain rain එක වහිනවටත් කියනවා වැස්සටත් කියනවා. නමුත් වැස්සට කියන එක කියන්නේ noun එකක් විදිහට වැස්සට use කරනවා නම් අපිට shower කියලා කියන්නේ. හරි එතකොට දන්න words ටිකක් තියෙනවා. ඊට පස්සේ දැන් means හරි අපි අපිට පුළුවන් විදිහට මේකේ meaning එක හිතා ගන්න ඕනේ. දැන් cloud නේ. මොකද්ද cloud කිව්වහම ඉතින් බලාපොරොත්තු. ඕකට සම්බන්ධ එකක් තමයි ඉතින් එතකොට ඇත්තේ.
හරි. I bring fresh flowers for the thirsty flowers. I bring fresh flowers for the thirsty flowers. I bring කියන්නේ මම ගේනවා fresh showers මම නැවුම් වර්ෂාවක් for the thirsty flowers. Thirsty flowers කියන්නේ thirst කියන්නේ තිබහනේ. තිබහෙන් ඉන්න මල් වලට. ඒ කියන්නේ හොඳට දවුව දවල් වැටිලා මැලවිලා ඉන්න මල් වලට මම තමයි fresh shower එකක් ගේන්නේ. From the sea and the streams. කොහෙන්ද ඒවා ගේන්නේ? From the seas. මුහුදෙන්. And the streams. දියපාරවලින්. يعني මෙයා ජලය ලබා ගන්න එතනින් කියලා තමයි කියන්නේ. I bear light shade for the leaves when late. I bear light shade. මට තියෙනවලු මම ගේනවලු light shade එකක්. නිකන් shade එකක් කියන්නේ color කියන එක. හරිද? ඒ light shade එකක් කියන්නේ බොහොම ලා පැහැයක් for the leaves when laid. ලා පැහැයක් ගන්නවලු leaves කොළ මාව වැටුනහම කොළවල පාට වෙනස් වෙනවනේ. In their noonday dreams. noonday කියන්නේ දිවා කාලේ dreams. ඒගොල්ලෝ දිවා කාලේ කහීනයක් ලුති. මොනවගේ ඉතින් සමහර වෙලාවට මේ poem වල තියෙන ඒවා කපාටම ගන්න එපා. සමහරට නිකන් බයිලා වගේ කියලා හිතෙන්න පුළුවන්. මේ පුළුවන් මීනින් එකක් අල්ලගන්න. මොකද question වල ලොකු අමාරු question අහන්නේ නැහැ. මොකද මේ poem කියන්නේ ඇතල literature සාහිත්‍ය. දන්නවනේ සාහිත්‍ය වල තියෙන දේවල්. ටිකක් අපිට තේරුම් ගන්න අමාරු දේවල් නේ. ඒ වගේ තමයි මේ poem උත් වැටෙන්නේ literature පැත්තට. හරි English literature. From my wings are shaken the dews that waken. My wings. දැන් මේ cloud එක කියනවා මගේ wings මගේ පියාපත් හෙලවෙද්දී that dews that waken. මේ dews කියන්නේ පිනිබිඳු වතුර බිඳු that waken පිබිදෙනවලු. කියන්නේ වතුර වැටෙනවා කියන එක. The sweet spots everyone. කොහෙටද මේ වතුර බිඳු වැටෙන්නේ? The sweet spot ලස්සන buds මල් පොහොට්ටු වලට හැම මල් පොහොට්ටුවකටම everyone. When rock to rest on their mother's breast. ඒගොල්ලෝ rock to rest on their mother's breast. අම්මගේ තුරුලේ නැලවෙලා ඉන්නවලු. කවුද මේ අම්මගේ තුරුලේ නැලවෙලා ඉන්නේ? Buds. ඒ කියන්නේ අම්මා කවුද? Trees. ඔන්න එක වෙන විදිහකට කියන්නේ නේ. ගස්වල තියෙන මල් කියන්නේ නැතුව වෙන විදිහකට කියන්නේ. As she dances about the sun. කවුද මේ dance කර ඉන්නේ? ඒ කියන්නේ ගස් ඉරව්වේ හොඳට ඉන්නවලු ඒ වෙලාවට තමයි මම මේ වැටෙනවා කියලා කියන්නේ. I wield the flail of the lash in hail. මේ මම wield the flail කියන්නේ මම වර්ෂාව ගේනවා කියලා එක තේරුම තමයි උතන තියෙන්නේ. And then again I dissolve in the rain. ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ වතුර ටික එකතු කරගන්නවා. And again dissolve in the rain. dissolve ඒක දිය කරලා හරිනවා. මොකේද දිය කරලා හරින්නේ? In the rain. වැස්ස විදියට දිය කරලා යවනවා. And laugh as I pass in thunder. මං hina වෙනවලු. මම pass in thunder. මගේ hinaවලු thunder කියලා කියන්නේ. කියන්නේ ගොරවන එක. ඒකලු මෙයාගේ hinaව. හරි? ඔන්න වගේ ටිකක් තියෙන්නේ. ඔන්න බලන්න questions ටික. Who speaks in this poem? Who speaks? කවුද කතා කරන්නේ මේ poem එකේ? මේ කෙනෙක් කතා කරනවනේ මතකද? narrator එයා කවුද කියලා යවහන්නේ. ඇත්තට කවුද මේකේ narrator කවුද මේක කතා කරන්නේ? The cloud. බලාකුළ තමයි කතා කරන්නේ. From where does it bring fresh showers? කොහෙන්ද එයා fresh showers ගේන්නේ? මේ තියෙන්නේ. I bring fresh shower for the thirsty flower from the seas and streams. දැක්කනේ? මේ questions එච්චර අවුල් නෑ. ඒක දැම්මනම් හරි. Next one. To whom does it give shade? To whom කියන්නේ කාටද? හරි කාටද එයා shade එකක් දෙන්නේ? පැහැයක් දෙන්නේ කාටද? බලන්න පොඩි තියෙන්නේ. Bear light shade for the leaves. Leaves. කොළවලට. ගස්වල. For the leaves, I bear light shade.
මම දෙනවා light shade එකක්. ලා පැහැයක් for the leaves පොළවලට. එහෙනම් leaves වලට තමයි ඒක දෙන්නේ. What wakes buds up? What wakes sweet buds up? Sweet buds හැරවන්නේ කවුද කියලා අහනවා. From my wing and shaken the then the awaken the sweet buds everyone. කවුද ඉතින්? My wings. එයාගේ wings නේද? එහෙනම් මේක තමයි answer එක. Wings. Write the line which says that the clouds run into water. ඔන්න අපිට ලියන්නලු කෙලින්ම line එක හොයාගෙන මොකක්ද ඒක කියන්නේ that cloud run into water. වතුර බවට හැරෙනවා. run into කියන්නේ හැරෙනවා කියන එක. මෙයා වෙනස් වෙනවා. වතුර වෙනවා නේද? cloud එක ජලය බවට පරිවර්තනය වෙනවා. කියලා කියන්නේ ඒක හොයාගෙන full line එකම ලියන්න ඕනේ. මේ තියෙන්නේ. මෙතන තමයි ඒක තියෙන්නේ. I dissolve in the rain. dissolve කියන්නේ දිය වෙනවා. දිය විලා යනවා. in the rain. හැබැයි ඉතින් ඔයා මේ කැලේ විතර ලියලා බාදි. එයා කියන්නේ line එකම ලියන්න කියලානේ. එහෙනම් මේ full line එකම එන්න ඕනේ. Right? Okay, let's see the next poem. හරි. මේකත් විනාඩි දෙකක් තුනක් අරගෙන ක්‍රියේට් කරන්න. හරි. class discussion. class discussion කියන්නේ පන්තියේ discussion එක. කතාවක් නේද? discussion එකක් කියන්නේ රැස්වීමක් කියලා හිතමුකෝ. In the class discussion, Jane, you hardly said a word. මේක poet කියනවා in the class discussion එකේදී Jane ඔයා hardly said a word. hardly කියන්නේ නැති තරම්. hardly said කියන්නේ කිව්වනේ. එහෙනම් hardly said කියන්නේ කිව්වේ නැති තරම් a word වචනයක් කිව්වේ නැති තරම්. We all aired our options, but from you we rarely heard. We aired කියන්නේ අපි එළියට දැම්ම කියන තේරුම. Our opinions අපේ මත. But from you නමුත් ඔයාගේ we rarely heard අපිට ඇහුනේම නැහැ. rarely නැති තරම්. heard ඇහුන්නේ නැති තරම් කිසි දෙයක්. You sat and started in silence surrounded by the chatter. You sat and stared in silence. වාඩි වෙලා stared බලන් හිටියා looked. Started in silence surrounded by the chatter. ඔයා වට වෙලා හිටියේ කාගේද? chatters ළඟින්. chatter කියන්නේ කතා කරන අයගේ. chat කරනවා කියන්නේ කතා කරනවා කියන එකනේ. Now tell me Jane and please be plain. Is there anything matter? Now tell me Jane දැන් කියන්න මට Jane please be plain කෙටියෙන්ම
Is anything matter? මොකක් හරි ප්‍රශ්නයක්ද? Jane looked up and then she spoke. Her voice was clear and low. Then Jane looked up. Jane උඩ බලලා කියනවා and she spoke කතා කරා. Her voice was clear and low. voice එක clear හැදිලා නමුත් low. ගොඩක් සද්ද නැහැ. There are many people in this world who are rather quiet, you know. මොකක්ද කියන්නේ? There are many people in this world. මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා. Who are rather quiet, you know. ගොඩක් quiet. Quiet කියන්නේ මේ නිශ්ශබ්දයි. You know. ඔයා දන්නවද කියලා අහනවා. එයාගේ නම Gervais Finn. හරි? Gervais Finn. Poet හරි? Poet ගේ නම Gervais Finn. ඔච්චරයි. හරි simple poem එක. Let's see the questions. ඔයාලට questions ලියන්න poem එක පේන්නේ නැහැ නේද? කමන්නේ. එහෙනම් questions ටික බලමු. හරි. මම බලන්න question එක who was silent during the class discussion? මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ? Who was silent? කවුද silent වෙලා හිටියේ during the class discussion? class discussion එකේ silent හිටියේ කවුද කියලා අහනවා. ඉතින් ඒක හරි simple නේ. silent හිටියේ කවුද? නිශ්ශබ්ද හිටියේ කවුද? Jane. හරි. Write two words to describe Jane's voice. ලියන්නලු වචන දෙකක් describe විස්තර කරන්න Jane's ගේ voice එක. මොනවාද Jane's ගේ voice එක තිබ්බේ? clear ඒ වගේම low. එහෙනම් අපි දාන්න පුළුවන් clear and low. ඒ voice එකේ එකක් clear එකක් අනිත් එක low. According to Jane, who are rather quiet? Jane ට අනුව quiet කවුද? නිශ්ශබ්ද. මේ Jane කියනවානේ many people නේද? many people in this world. මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් නිශ්ශබ්දයි. So that is the answer. Many people in this world. Write rhyming words for the following words. Rhyming words ලියන්නලු මේ වචන වලට rhyming එක විදිහට ශබ්ද වෙනවා chatter. දැන් මෙන්න බලන්න මෙතන එකක් දීලා තියෙනවා අනිත් එක තමයි හොයන්න ඕනේ. chatter ඒ ළඟ පහතකම ඇති මේ තියෙන්නේ matter. chatter matter. ඊළඟ එක low no. Right. Fifth last question. මේ poem එකට මේ 13 question එකට එන්නේ 5 marks තමයි එන්නේ. හරි. Write the line which says that the other wanted to know whether she had a problem. මේ line එක හොයලා ලියන්නලු. ඒකෙන් කියනවා the other අනිත් කෙනාට wanted to know ඕනුනා දැනගන්න whether මෙහිමද she had a problem. ඇයට ප්‍රශ්නයක් තිබ්බද කියලා. දැන් Jane ට ඒක කොයි line එකේද අහන්නේ? මේ තියෙන්නේ. Is there anything matter? මොකද ප්‍රශ්නයක්ද? Is there anything matter? හරි. Okay. Let's see next discussion, next poem. The fishing boats. මේකත් කියවන්නකෝ බලන්න.
Okay, let's see. Let's read the poem and answer the question below. The fishing boats. දන්නවනේ fishing boats කියන්නේ මොනවද කියලානේ? මාළු වලන boat. When morning skies turn pink and gold, the fishing boats set out to sea. In the deep water, the men cast their nets and sail towards home before sun sets, laden with fish for you and me. But some they sail in the setting sun, with food and some water maybe. Sometimes they fish in the moonlight. Sometimes it will be in the pale starlight, and then home again from the sea. Far away in the deep on a dark night may be the twinkling lights of the boats you will see. And if it turns out to be stormy night, with the angry waves a hard battle they would fight. Let us hope no sad end it will be. හරි. මොකද්ද මේ poem එක කියන්නේ? මේකේ poet කෙනෙක් නෑ පේනවද? ඒ වගේ poem තියෙන්න පුළුවන්. හරි. When morning skies turn pink and gold. When කියන්නේ විට. Morning skies උදේ අහස skies අහස් කියන තේරුම turn pink and gold turn කියන්නේ හැරෙනවා pink පාටට gold පාටට ඒ කියන්නේ මේ අවු වැටිගෙන එද්දි the fishing boats set out to sea set out කියන්නේ පිටත් වෙනවා fishing boats කොහාටද sea මුහුදට in the deep water the men cast their nets in the deep water ගැඹුරු ජලයේ තියෙන තැනක the men මිනිස්සු ඒ කියන්නේ fishermen cast කියන්නේ දානවා විසික් කරනවා their nets ගලගේ මාළු දැල් and sail towards home before the sunset sail යාත්‍රා කරනවා towards home ගෙවල් පැත්තට කියන්නේ නැවතෙනවා before sunset sunset කියන්නේ ඉර බහිනවනේ ඒතකොට ඉර බහින කලින් before the sunset laden with fish for you and me laden with fish laden කියන්නේ පුරවගෙන ඉන්නේ fish for you and me ඔයාටයි මටයි මාළු අරගෙන තමයි එන්නේ. laden කියන්නේ මාළු පුරවල load කරගෙන එන්නේ. But some they sail in the setting sun. Some they කියන්නේ සමහරු sail යාත්‍රා කරන in the setting sun. Setting sun කියන්නේ මේ ඉර බහගෙන යද්දි. කියන්නේ රැට. With food and some water maybe. කෑම ටිකක් වතුර ටිකක් එක්ක. Sometimes they fish in the moonlight. සමහර වෙලාවට ඒගොල්ලෝ fish ඉතින් fish කියන්නේ මාළු අල්ලනවා. මාළු වලටත් fish කියනවා මාළු අල්ලනකොට fish කියනවා. හරි? So sometimes they fish in the moonlight. සමහර වෙලාවට ඒගොල්ලෝ මාළු අල්ලන්නේ moonlight එකේ හඳ එළියේ. Sometimes it will be in the pale starlight. සමහර වෙලාවට ඒක pale කියන්නේ බොහොම දුර්වල starlight ඒ කියන්නේ moonlight එක හැමදාම නැහැනේ. සමහරට තරු එළිය වැඩි වෙන එක තමයි pale starlight කියන්නේ. And then home again from the sea. නැවතත් ගෙදර එනවා මුහුදේ ඉඳලා. Far away in the deep on a dark night may be the twinkling lights of the boat you will see. Far away ගොඩාක් ඈත in the deep බොහොම ගැඹුරේ on the dark night අඳුරු රාත්‍රිය you may night may be බොහොම අඳුරු රාත්‍රියක් වෙන්න පුළුවනි. The twinkling lights කියන්නේ නිවෙනවා පත් වෙනවා වගේ light of the boats boat වල you will see ඔයාට දකින්න පුළුවන්. And if it turns out to be a stormy night හැබැයි මෙන්න මේ turn out හැරෙනවා එක සමහරවිට stormy night එකකට උනාටු සහිත රාත්‍රියකට with angry waves a hard battle they would fight. ඒකට angry waves එක angry waves කියන්නේ බොහොම රළු රළ waves කියන්නේ රළු angry කියන්නේ තරහ ගිය කියන එක කියන්නේ රළු කියන එකනේ. A hard battle බොහොම අමාරු battle එකක් යුද්ධයක් they would fight ඒගොල්ලන් fight කරන්න වෙනවා. Let us hope no sad end it will be. අපි විශ්වාස කරමු no sad end කිසිම sad end එකක් නොතිබේවි කියලා. sad end එකක් කියන්නේ දුක අවසානයක්. හරි. Let's see the questions. There are 5 questions.
At what time of the day fishing boats usually set out? කොයි වෙලාවෙද අහනවා fishing boats සාමාන්‍යයෙන් set out වෙන්නේ according to the first answer. First answer කියනවා එතනත් මේ fishing boats set out වෙන වෙලාවල් දෙකක් තියෙනවානේ. එකක් මෙන්න මේ වෙලාවට when the morning kites being turn and pink and gold the fishing boats set out to sea. ඊට පස්සේ මේ ගිහිල්ලා towards home before sunset. ඊට බහින්න කලින් එනවා. ඒක first answer එකේ තියෙන කතාවනේ. But some they sail in the setting sun. ඊට බහිද්දිත් යනවා. එතකොට ඔය දෙකම හරි. නමුත් question එකේ හොඳට අහන්න according to the first answer. First answer එක අනුව fishing boats යන්නේ කොයි වෙලාවටද? එහෙනම් යන්නේ morning. එහෙනම් we can say in the morning. morning කියලා අතන කෙලින්ම කියලා නෑ. කියලා තියෙන්නේ අහස මේ පැහැයට හැරෙනවා කියන එක. ඒතර ඔයාට ඒකත් හිතා ගන්න බැරි නම් මේ pink gold හවස වෙනකොටත් එන්න පුළුවන් නේ කියලා. නමුත් කියනවා හවස වෙනකොට ඒගොල්ලෝ ගෙදර එනවා කියලා. ඒ කියන එහෙනම් යන්නේ අනිවාර්යයෙන්ම මේ morning time එකේ තමයි. Write two things the fisherman carry with them. fisherman ඒගොල්ලොත් එක්ක අරන් යන දේවල් මොනවාද? Write two things the fisherman carry with them. ඒගොල්ලොත් එක්ක අරන් යන දේවල් තියෙනවා මෙතනනේ second stanza එකේ. Some food and some water. Food, water. ඔය දෙක තමයි අරන් යන්නේ. What are the twinkling lights you see? මොනවාද පේනවා පත් වෙනවා එලි. ඔයා දකින්නේ එලි මොනවාද? What are they? ඒව තමයි මොනවාද? Twinkling lights, boats. නේද? නැත්නම් fishing boats. Fishing boats. ඒව තමයි මොකද ඈතට පේන්නේ එලි විදියට. Fishing boats. When do the waves become angry? කොයි වෙලාවටද මේ waves angry වෙන්නේ? Stormy night නේද? Stormy night එකකදී يعني storm එකක් තියෙන කුණාටුවක් තියෙන රාත්‍රියට තමයි waves become angry. waves රළ මේ බොහොම රළු වෙන්නේ. එහෙනම් at stormy at කියන එක දාන්න ඕනේ. stormy night දැම්මත් අවුලක් නැහැ. stormy night කියන්නේ මේ කුණාටු සහිත රාත්‍රිය කියන එකයි. එහෙනම් කුණාටු සහිත රාත්‍රියේදී කියන්නේ at stormy night කියන එක එන්න ඕනේ. opposite words දෙන්නලු. හරි near කියන්නේ ළඟ. ළඟ දුර කියන එක මොකද්ද? මෙතන බලන්න far කියන වචනේ තියෙනවද කියලා. මේ තියෙන far දුර. easy නම් මොකද්ද? hard battle. hard කියන්නේ මෙතන අමාරු අපහසු කියන එක. ඒක තමයි in opposite word එක. right? Okay, let's see the next poem. Poem number 5. Right? Take 3 minutes and read it.
Okay. Read the following poem and answer the question. What should I do? That's the topic of the poem, title of the poem. What should I do? What should I do? මම මොනවද කරන්න ඕනේ? The times are tough, the trees are gone, the path is rough, the garbage is around. We need to do something, John. What should I do? Should I go and campaign, though resources are limited, or plant a tree with a friend, although the time is restricted? Should I stand still and eat dough instead, or go and till the soil and let war grows? බොහොම simple poem එකක්. හරි මම explain කරන්න. What should I do? මම මොකද කරන්නේ? The times are tough and the trees are gone. Times are tough. කාලය බොහොම රළු කාලයක්. අමාරු කාලයක්. Trees are gone. ගස් කැපිලා ගස් නැහැ. The path is rough. පාරවල් බොහොම රළුයි. ඇයි ගස් නැහැනේ. බොහොම ඉරව්ව වැටිලා. The garbage is around. කුණු වටේම හැමතැනම. We need to do something, John. What should I do? We need to do something, John. John අපි මොන හරි කරන්න ඕනේ. What should I do? මොකද්ද මම කරන්නේ? Should I go and campaign though resources are limited? මං ගිහිල්ලා campaign එකක් කරන්න ඕනද? Though they say what? Resources are limited. මට තියෙන resources මට තියෙන සම්පත් අඩු වුණොත් මං ගිහිල්ලා මොකක් හරි campaign එකක් කරන්න ඕනද? ශ්‍රමදානයක් වගේ. Or plant a tree with a friend, although the times is restricted. එහෙම නැත්නම් plant a tree පැලයක් පැල කරන්නද යාළුවෙක් එක්ක, although time is restricted. කාලය සීමා සහිත වුණත් මට වෙලාව නැති වුණා. Should I stand still and eat dough instead? එහෙම නැත්නම් should I stand still ඉන්න විදියට ඉන්නවා stand still and eat a dough instead. මොන හරි පිටිගුලියක් කකා ඉන්නවද? dough එකක් කියන්නේ පිටිගුලියක්නේ. Oh එහෙමත් නැත්නම් go and till the soil. ගිහිල්ලා මම till කියන්නේ පස් හාරලා පොළොව හාරලා and let the bores grow. මම ගිහිල්ලා bores grow කියන්නේ bores කියන්නේ අතු, grows කියන්නේ වැඩෙන්න ඉඩ හදනවාද? ඒ කියන්නේ ගිහිල්ලා පැල මොන හරි ගස් ටිකක් පැල කරනවාද? ඔන්න ඔකයි අහන්නේ. ඔච්චරයි. What is the missing mention in the poem? What is the missing? මොකද්ද missing නැති වෙලා තියෙන්නේ? Mention in the poem. poem එකේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මේක නෑ කියලා. මොකද්ද නෑ කියලා තියෙන්නේ? නෑ කියලා කියන මෙන්න මේක තියෙනවා නේද? බලන්නකෝ second line එකේ. The trees are gone කියලා තියෙන්නේ. නේ ගස් ගිහිල්ලා. දැන් ගස් නෑ කියන එක න මොනවද missing වෙලා තියෙන්නේ? Trees. From whom does the poet ask what should he do? From whom? කාගෙන්ද does poet ask? poet අහන්නේ what he should do. මොනවද එයා කරන්න ඕන කියලා. කාගෙන්ද අහන්නේ? John ගෙන් නේද? මේ අහන්නේ what should I do? We need to do something, John. What should I do? අපි මොන හරි කරන්න ඕන John. What should I do? මම මොනවද කරන්නේ? දැන් John ගෙන් තමයි අහන්නේ. Next one. What does the poet suggest though the time is restricted? කාලය අඩු වුණත් poet suggest යෝජනා කරන්නේ මොකක් කරන්නද? මේ කාලය අඩු වුණත් though the time is restricted, plant a tree නේද? පැලයක් පැල කරන්න. What do we need to do to let the bores grow? මොනවාද අපි කරන්න ඕනේ මේ බෝස් අතු හැදෙන්න, අතු වැඩෙන්න නේද? පොළව හරන්න ඕනේ පොළව. Till the soil. පස් පෙරලන්න ඕනේ. Till the soil. Write the line which says the litter is all over. Litter කියන්නේ කුණු, all over කියන්නේ හැම තැනම, කුණු හැම තැනම කියලා පෙන්නන line එකක් තියෙනවලු. ඒක ලියන්නලු. මොකද්ද line එක? මේ තියෙන්නේ garbage is around. The garbage කියන්නේ කුණු වලටමනේ. The garbage is around. ඒකම තමයි the litter is all over. කුණු හැම තැනම කියලා කියන්නේ ඕකම තමයි.
හරි. අපි මේ පොයම් එක අද කරලා නවත්තමු. Peddler's Caravan. Peddler. Peddler. මේක පොඩ්ඩක් කියවන්නකෝ බලන්න. මේ ටික. හරි. The Peddler's Caravan. I wish I lived in a caravan. I wish I lived. මං 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 කැමති. මට ජීවත් වෙන්න තිබ්බනම් කැරවෑන් එක. කැරවෑන් එකක් කියන්නේ අර වාහනේ කියන්නේ මේ මොකක් හරි සතෙක් තමයි ඒක ඇදයි යන්නේ. හැබැයි දැන් එන්ජින් තියෙන වාහනවල තියෙනවා ගේ වගේ කොටසක් එක්කම තියෙන වාහනේ. අන්න ඒක තමයි කැරවෑන් එකක් කියන්නේ. With the horse to drive. මේ කියන්නේ නම් අස්සෙක් ඇදයි යන කැරවෑන් එකක්. Like peddlerman. peddlerman කියන්නේ peddlerman කියන්නේ මේ තැන තැනට සංචාරක වෙලෙන්ද ඔය වාහනෙත් ඒ ගෙදරත් එයා ඒකෙම තමයි යාගේ ෂොප් එකත් ඒකමයි. ඒකේ එහෙමයි දැන් නැහැ. ඉස්සර ඉඳලා තියෙනවා. එන්නේ ඒක තමයි peddlerman කියන්නේ. Where he comes from nobody knows. Where he comes from. එයා කොහෙන්ද එන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. Nobody knows. Or where he goes to but on he goes. කොහෙද යන්නේ කියලා දන්නෙත් නැහැ. But he goes නමුත් එයා යනවා. His caravan has two windows too. මේ caravan එකට ජනේල දෙකක් තියෙනවලු. And a chimney. අර කිචන් එකකුත් ඇතිනේ. ඒකේ chimney එකක් තියෙනවලු. දුම් යන එකක්. Of tin. Tin කියන්නේ ලෝහ වලින් හදපු එකක්. That smoke comes through. ඒකේ දුම් යනවලු. He has a wife. එයාට බිරිඳක් ඉන්නවලු. With a baby. දරුවෙක් ඉන්නවලු. And they go riding from time to time. එක ride කරගෙන කියන්නේ මේ ආශ්‍රයවත් පදවගෙන තැනින් තැනට යනවලු. හරි. Chairs to mend and delf to sell. He clashes the basin like bell. මෙන්න මේක කිය එයා මේ clashes basin බේසමකට ගහනවල බෙල් එකක් ගහනවා වගේ මොනවාද chairs to mend පුටු හදනවා delf to sell. delf කියන්නේ මොන හරි item එකක් විකුණන දෙයක් එයා විකුණනවා කියලා. Tea trays basket range in order. Plates with alphabet round border. එයාලගේ විකුණන්න තියෙන මොනවාද tea trays basket range in order. Cake range එක එක විදියව තියෙනවලු. Plates with alphabet round border. Plates තියෙනවලු. With the peddler man I should like to roam. මම කැමති peddler man එක්ක roam ඇවිදින්න. And write a book when I came home. එම ගිහිල්ලා ඇවිල්ලා පොතක් ලියන්න. All the people would read my book. මිනිස්සු ඔක්කොම මගේ පොත කියවයිලු. Just like the travels of Captain Cook. හරියට Captain Cookගේ travels සංචාරය ගැන එයා Captain Cook කියන කෙනා පොත ලියලා තියෙනවානේ මුහුදු සංචාරේ. ඒ වගේ පොතක් කියලා කියන්නේ. හරි කොච්චරයි පොයම් එකේ තියෙන්නේ. Where does the poet wish to live? poet කොහෙද ජීවත් වෙන්න කැමති? in a caravan නේ. I wish to live in a caravan. caravan එක තමයි ජීවත් වෙන්න කැමති.
Who lives with peddler man in his caravan? කවුද මේ peddler man එක ජීවත් වෙන්නේ caravan එකේ? Wife and baby නේද? දරුවයි wife උද. Peddler man in his caravan has blank windows and chimney made of මෙහෙම. මොනවාද? Windows මොන windows ද? අපිට කියන්න පුළුවන් two windows නේද? Two windows and a chimney එක made of මොන වලින් හදපු එකක්ද? මොන වලින් හදපු එකක්ද කියලා තිබ්බා මේකේ. මේ තියෙන්නේ chimney of tin කියන ලෝහයෙන් හදපු එකක්. හරි? tin. A sound like a bell comes from. සද්දයක් එනවා බෙල් එක වගේ සද්දේ මොකෙන්ද එන්නේ? The basin in the caravan එකේ තියෙන බේසමකින්. A bangle of the peddler man's wife ගේ වලලු. The toys of the peddler man's child. peddler man ගේ ළමයාගේ toys වලින්. Okay, B and C කොහොමත්ම ඒ වගේ එකක් poem එකේ ඇත්තෙම නෑ. එහෙනම් මෙයා බේසමකට ගහලා තමයි sound එක ගන්නෙ. So this is the answer, the basin in the caravan. Fifth one, write the line which tells that the poet is going to do after write the line which tells what the poet is going to do after roaming in the peddler man with the peddler. මොකද්ද මේ poet කරන්න යන්නේ කියලා peddler man එක මේ ගිහිලා ඇවිදලා ආවා මොකද්ද මෙයා කරන්න යන්නේ කියලා තියෙන line එක ලියන්නලු. මොකද්ද එයා කියන්නේ? මේකනේ write a book නේ ඒකනේ කරන්න යන්නේ. ඒතකොට මේ full line එක වෙන්න ඕන. හරි? ඔන්න ඔය ටික තමයි එන්නේ. ඔකේ. අපි අදට ස්ටොප් කරමු. මොකද මේක නම් පොයම් ගොඩක් තියෙනවා. තව වෙලාව බලලා තව ටිකක් කරමු. මොකද ලොකු chance එකක් තියෙයි කියලා හිතෙනවා පොයම් එකකුත් එන්න 17 පස්සේ ඇවිල්ලා නැති නිසා. පොයම් වල බේසික් ටික ඔය ටික තමයි. තව මීට වඩා අමාරු වෙනන් එන පොයම් එක අමාරු වුණාට questions අමාරු නෑ. ඒකින්ද පොයම් එකක් ආවොත් හොඳට කියවලා බලන්න ඉස්සෙල්ලා එකපාරක් නිකන් කියවන්න ඊට පස්සේ වචනෙන් කියවන්න කියන්නේ rough idea එකක් හරි basic idea එකක් හරි ගත්තොත් questions වලට answers ටික ලියා ගන්න පුළුවන්. හරි? Okay, let's meet next week.